Hi guys, welcome travel with my girls. අද අපි යනවා මොනින්ටන් පැත්තේ. ඉතින් අපේ මමීගේ බර්ත්ඩේ එක. ඉතින් මායි අයිලා ඩිසයිඩ් කරා පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. ඉතින් අද අපේ නවාතැන තමයි මුලින්ම පෙපර්ස් මොනාක් ලින්ක්ස් පින් කරලා තියෙන්නේ. ඉතින් අපි එනකොට පොඩ්ඩක් හවස් වුණා මට අද වැඩ කරන්න උනා ටික වෙලාවක්. ඉතින් අපි ආවා. ඉතින් මේ රිසෝට් එකට. ඉතින් අපිත් එක්කම ඉන්න අපි මොකද කියලා බලන්න. ඉතින් මේගොල්ලෝ ගැන කිව්වොත් මේගොල්ලන්ගේ 18 හෝල්ස් ගෝල්ෆ් කෝස් එකක් තියෙනවා. මේගොල්ලෝ හොඳ රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඉතින් මේ තමයි ඒගොල්ලන්ගේ ගෝල්ෆ් කෝස් එක. ලස්සනයි. ඉතින් අපි තව දවස් දෙකක් මෙතන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්කම ඉන්න අපි මොනින්ටන් පෙනින්සුලා වල මොකද කරන්න කියලා බලන්න. ඉතින් මමීගේ බර්ත්ඩේ එක 9 වෙනිදා මාර්තු. ඉතින් ඒකේ සර්ප්‍රයිස් එකත් අපි ලෑස්ති කරලා තියෙන්නේ මමීට. ඉතින් මේ අපේ චෙක් ඉන් වෙලා රූම් එකට යන වෙලාව. නායිලා ඉතින් කීස් අරගෙන ඉතින් රූම් එක හොයනවා. ඉතින් අපිට හම්බුනේ 65 රූම් එක. ඔන්න අපි රූම් එක හොයාගත්තා. ඉතින් කිං සයිඩ් බෙඩ් එකක් තියෙනවා. ලොකු ටීවී එකක් තිබ්බා. ඉතින් රූම් එකේ මේ පැත්තට ගියාම මේ ටොයිලට්ස් තියෙනවා. ලොකු බාත් ටබ් එකක් තියෙනවා. ෂවර් රූම් එකයි. view එකත් ඉතින් නරකම නෑ. ඉතින් පොඩි බල්කනි කෑල්ලකුත් එක්ක. ඉතින් අපි චෙක් ඉන් ලා ඊට පස්සේ බරු ටික තියලා රේවලට යන්න පිටත් වුණා. ඉතින් බීච් එක පැත්තේ. ඉතින් යන ගමන් ඉතින් තිබ්බහයි. ඉතින් අපි BWS එකකට දැම්මා මේ drive through බියර් එකක් ගන්න කියලා. ඉතින් බියර් එක ගහන ගමන් ඉතින් බීච් එකේ ඉතින් ටිකක් වාඩි වෙලා හිටියා. මා ලස්සනයි. ඉතින් අද පොඩ්ඩක් ක්ලවුඩි. හෙට නම් හොඳට පායනවා කියලා තියෙනවා. ඉතින් බලමු අපිට මොකද කරන්න පුළුවන් කියලා මේ මොනින්ටන් වල. අපි හිතාගෙන ඉන්නවා මේ රෝස්පට් පැත්තෙත් යන්න. ඉතින් ඊට පස්සේ අපි රැට පොඩ්ඩක් කන්න පොඩ්ඩක් ගියා ප්ලේස් එකක් වාගෙන. ඉතින් අපිට හම්බුණා මේ ස්ටයිල් රෙස්ටොරන්ට් එකක්. ඉතින් ඔන්නෝමයි අද කතාව.